ගැනීමට පෙර සිටම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පැවතීම ඇගේ ගර්භණී ගමනට බෙහෙවින් ඉවහල් වෙනවා. විශේෂයෙන්ම ඇගේත් ඒ වගේම ඇගේ කුස තුළ වැඩෙන ඒ දරුවගේත් යහ පැවැත්මට එය බලපාන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි ඔබේ ගර්භණී ගමන කියන අපගේ මේ නවතම වැඩසටහන් මාලාවේදී අපගේ වෛද්‍යතුමා ප්‍රසව සහ නාරවේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා අපව දැනුවත් කළේ යම්කිසි කාන්තාවක් ගර්භණී වීමට සැලසුම් කරනවා නම් යම් යම් පරීක්ෂණ සිදු කරලා ඔවුන්ට යම් යම් රෝග තත්ත්ව තියෙනවද කියලා බලාගෙන එවැනි රෝග තත්ත්ව තියෙනවා නම් ඒවා පාලනය කරගෙන ගැප් ගැනීමට සූදානම් විය යුතුයි කියලා. ඉතින් මේ වගේම තමයි සමහර අවස්ථාවන් වලදී යම්කිසි කාන්තාවක් ගර්භණී වීමෙන් අනතුරුව මේ එන්නත් මගින් පාලනය කළගත හැකි යම් යම් ආසාදන තත්ත්ව ඔවුන්ට වැළඳෙන්නට පුළුවන් ඔවුන්ගේ ඒ ප්‍රතිශක්තිකරණ ක්‍රමය නැත්නම්. ඉතින් මේ නිසා අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගන්නේ යම්කිසි කාන්තාවක් ගර්භණී වීමට සැලසුම් කරනවා නම් එවැනි ආසාදන තත්ත්ව ගර්භණී සමයේදී ඇතිවීම වළක්වා ගැනීමට ඔවුන් ගැප් ගැනීමට පෙර ලබාගත යුතු එන්නත් වර්ග මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් ගන්න කියන්නේ ගර්භණී කාලේ වැළඳිය හැකි ලෙඩ රෝග වර්ගයක් තියෙනවා. ඒ වලින් සමහරවිට කලලක හල්සිදුව. ඒකේ උඩින්ම තියෙන එක තමයි රුබෙල්ලා. නැත්නම් ජර්මන් මීසල්ස් එහෙම නැත්නම් ජර්මන් සරප්ප කියන රෝගී තත්ත්වයට අපේ ලංකාවේ ඒක කියන්නේ දෙන්නත් මේ කිරීමේ මේ ප්‍රෝග්‍රෑම් එක ගත්තා අපි කියන ප්‍රතිශත කරන මේ ප්‍රෝග්‍රෑම් එක තුළ ගොඩක් හැමෝටම දෙනවා. සද අවුරුදු 12 දී හැම කාන්තාවකටම ඒක කියන්නේ එහවදරුප් එක දෙනවා. ඒ වෙන්නේ සමහරවිට මේක ඉන්ජෙක්ෂන් වලට බය වෙලා ඒක වයින් එකේ වගේම තමයි කාලයකදී අර ඇලර්ජික් රියැක්ෂන් එකක් කළා මේක ගහනගෙන නැවතුණා. ඉතින් ඒක අනවශ්‍ය බයක්. ඉතින් හැම ඉන්න පැප් වයිරස් කලාතුරකින් විය හැකි දෙයක්. ඉතින් අපි මේ රුබෙල්ලා වැක්සින් එක නැත්නම් රුබෙල්ලා ඉන්නත කියන එක ඉතාල වැදගත්. මොකද ඒකේ ප්‍රශ්නයක් වීමේ ඉන්ජෙක්ෂන් එකකට හැම ඉන්ජෙක්ෂන් එකකද ප්‍රශ්නයක් ඒක අපි කියන්නේ මිලිරේට් එකක් කියන්නේ. නමුත් අපි ඒක නොගහයි කිව්වොත් අපි විශේෂයෙන් සති 12ට ඉස්සෙල්ලා කාලෙදී රුබෙල්ලා නැත්නම් ජර්මන් මීසල්ස් කියන එක වැළඳුනොත් ප්‍රතිශතක නැති කාන්තාවක 80ක chance නැති නේ බබට හරියට. ඒතකොට අපි වෙන රටක නම් අපි කියන්නේ හැදුනොත් ඒගොල්ලෝ නැති කරන්න ඕනේ බබාව. ලංකාවේ මේ පහසුකමක් නැහැ. ඒ නිසා වළක්වා ගැනීම ඉතාලට වැදගත්. ඒ ප්‍රතිශතක කරන එක ඉන්නකක් ගැනීම වැදගත්. ඒතකොට ඒක ගහලා නැත්නම් අපි කියන්නේ එන්නක ගහලා නැත්නම් හරි ඩවුට් එකක් තියෙනවා. මොකද ඒක දෙපාරක් ගහුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඩවුට් එකක් තියෙනවනේ ඉන්ජෙක්ෂන් එක ගන්න ප්‍රෙග්නන්ට් වෙන්න ඉස්සෙල්ලා. ඉන්ජෙක්ෂන් එක වලට පස්සේ අපි කියන්නේ මාසෙයි බබි කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක පරණ කතාවක් තමයි මාස 3 කියන එක. මාසෙ පස්සේ බබෙට try කරන්න පුළුවන්. ඒ වගේම තව අපි කියනවා මේ පැපල රෝගී තත්ත්වයක් තියෙමයි. පැපල රෝගී තත්ත්වෙට ප්‍රතිශත කරන්නක් තියෙනවා. වෙන රටවල බොහොම කොමන්ලි තියෙනවා. පැපල හැදිලා තියෙනවා නම් බය වෙන්න ඕනේ නැහැ. ගහන්න අවශ්‍ය නැහැ කවදාවත්. හැදිලා නැත්තම් MMR එකක අපි මේ අද රුබෙල්ලයි මීසල් මම්සුයි ඒ වගේම තමයි චිකන් ෆොක්ස් වලට එහෙම නැත්නම් වැරිසෙල්ලා වැක්සිනේෂන් කියලා එකක් තියෙනවා. ඒකත් අපිට අවශ්‍ය නම් ගහ ගන්න පුළුවන්. මොකද ඒක හැදුනොත් ගේ ප්‍රෙග්නන්සි කාලේ හැදුනොත් ප්‍රශ්න විය හැකි හින්දා. ඒ වගේම අනිත් ඉතින් අපි කියනවා පිට ගැස්ම ගන්න නැත්නම් ඒවා දින එක. ඒ වගේ දේවල් වැදගත් වෙනවා. නමුත් මේ තමයි ප්‍රධාන වශයෙන්ම අපි ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් රුබෙල්ලා කියන වැක්සින් එක සහ චිකන් පොක්ස් නැත්නම් පැපොල රෝගී තත්ත්වෙට තියෙන වැක්සින් එක හොයාගන්න පුළුවන්. ඒක පාදින එක වැදගත් වෙනවා. ඔතනේ තමාර කට්ටිය බය වෙනවා මේ රුබෙල්ලා ගාලා හරි මොනවා වෙලා හරිසිය ප්‍රෙග්නන්ට් නැත්නම් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අවස්ථාවේ දැන් නැතු රුබෙල්ලා වැක්සින් එක ගන්න. ඒත් ඒකට කියන්නේ ලයිව් ඇටිනුවේටඩ් වැක්සින් එක කියන්නේ අපි ගන්නේ ජීව වෛරස් එක. ඒක තමයි කට්ටිය බය වෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ තාම ලෝකේ රුබෙල්ලා ප්‍රෙග්නන්ට් අවස්ථාවේ රුබෙල්ලා වැක්සින් එක ගාලා බබාට රුබෙල්ලා ආශ්‍රිත ආසාදන ඇතිලා තියෙන එක රෙකෝඩ් වෙලා නැහැ. ඒක වුණොත් ඒ වෙන පුද්ගලයා ලෝකේ පළවෙනි කේස් එක නා අපි කියන අපේ මේ වල විදිහට ජර්නල් එක රිපෝට් කරන්න ලැත්තර මේ දෙයක් වුණා. ඒක තාම එහෙම වෙලා නැහැ. අනවශ්‍ය බයක් ඇති කරන. නමුත් අපි කියන්නේ ලයිව් වැක්සින් එකක් කියලා. අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තොත් අපිට ඒ වෙලාවේ වැක්සින් එක ගන්න බෑ. අපි දන්නතෝ වැක්සින් එක ගහලා තියෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ ඒක අපි ගහන්න බෑ. අර ලයිව් ඇටුනර් කෙනෙක් අපි කියන තියරටිකල් රිස්ක් එකක් තියෙනවා. හැම වෙන්න කියලා තාම ලෝකේ වෙලා නැහැ. නමුත් විය හැකියි. අපි කියන්නේ ප්‍රෙග්නන්ට් රොත් ගහන්න නැතුව අපි කරන ප්‍රෙග්නන්සි වෙලා ගෙදර යන දවසේ ගහනවා ගෙදර යනවා. අපි කවුරු හරි රුබෙල්ලා වැක්සින් එක ගහලා නැත්තම් ප්‍රෙග්නන්ට් වෙලා තිබුණොත් ඒනි පරිසම් වෙන්න වෙනවා. මොකද ඒ පළවෙනි මාස 12 සති 12 විතරයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ.
ඒ කාලෙදි පරිසරයෙන් වෙනවා. ඉතින් මාස් දාගෙන ඉන්න වෙනවා. ඒක කරන්න වෙනවා. ඒ මුලත් තමයි ප්‍රශ්න. ඒ වගේම මේ මොනවාද අපි වැක්සින් එක ගහපු පළියටම අපිට ප්‍රතිශක්තිකරණය කියලා තියනවා කියලා හොයන්න බෑ. නමුත් ඒ අවස්ථාවේදී පරීක්ෂකයක් තියෙනවා අපිට කරන්න. අපි කියනවා ඇන්ටිබොඩි ටෙස්ට් එක කියලා. නැත්නම් රුබෙල්ලා IgG කියන එක. ඒක ටිකක් මිල අධිකයි ප්‍රයිවට් සෙක්ටර් එක කරනකොට. ඉතින් එහෙම ඒක වැක්සින් එක ගන්න එක ෂුවර් නැත්නම් දහලා තියෙනවා ඉඳ දන්න නැත්නම් හැදිලා තියෙන කටියට ඒ වගේ එන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය නම් ටෙස්ට් කරගන්න පුළුවන්. ඉතින් ටෙස්ට් කළා ඒක නෙගටිව් නම් ඒත් ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනේ. ඒ අපි ලංකාවේ ටෙස්ට් එක ලොකු ගාණක් කරලා ඉන්ජෙක්ෂන් එකට වඩා ගොඩක් මිල අඩු අධිකින්ද ඩවුට් එකක් තිබුත් අපි දෙවෙනි පාර හරි ගහන්න මේ සූදානම්.